නිහඬ ජයග්‍රහණීය රහස ගැනයි මේ කෙටි විග්‍රහය. හිතන්න කවුරු හරි ඔයාගේ හිත රිද්දුවම දැනෙන වේදනාව. ඒක සාර්ථකත්වයට යන පාරට දාන බලවත්ම ඉන්ධනයක් කරගන්නේ කොහොමද? අන්න ඒ ගැනයි මේ මූලාශ්‍රයේ කියවෙන්නේ. හොඳයි. පළවෙනියටම ඔයාගේ අත්තම ශක්තිය පෙන්වන්න ඕන කෑ ගහලා නෙවෙයි. නිහඬව කරන වැඩවලින්. මොකද ගොඩක් වෙලාවට මිනිස්සු ඔයාට රිද්දවන්නේ ඔයාව දුර්වල කෙනෙක් කියලා හිතන නිසා. ඉතින් ඒකට හොඳම උත්තරේ වෙන්න ඕන ඔයාගේ ජයග්‍රහණයමයි. දෙවනුව ඔයාට දැනෙන ඒ වේදනාව. ඒක අමතක කරන්න හදනවට වඩා ඒකම ඔයාගේ ඉලක්කවලට යන ශක්තියක්. එහෙම නැත්නම් ඉන්ධනයක් කරගන්න. ඔයා වැඩ පටන් ගන්න හරිම නිහඬව වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ සාර්ථකත්වයේ හඬ මුළු ලෝකෙටම ඇහෙන්න ඕන. අන්තිමට ඔයාට රිදවපු අයට දෙන්න පුළුවන් හොඳම දඩුවම නැත්නම් හොඳම උත්තරේ මොකද්ද දන්නවද? ඒ තමයි එයාලට හීනකින්වත් හිතාගන්න බැරි තරම් ඉහළ තැනකට ඔයා ළඟා වෙන එක. ඉතින් මතක තියාගන්න හොඳම පිළිතුර වචන නෙවෙයි ඔයා ලබන අතිමහත් සාර්ථකත්වයයි.